ඔබේ වකුගඩු දෙකම අක්‍රිය වුණොත් ඔබට ජීවත් වෙන්න මාසකට ලක්ෂ ගණනක් වියදම් කරන්න වෙනවා කියලා ඔයා දන්නවද? අපි අද බලමු වකුගඩු වල ක්‍රියාකාරීත්වය වගේම වකුගඩු ආරක්ෂා කරගන්න අද ඉඳන්ම අනුගමනය කරගන්න ඕනේ පියවර 7ක් සහ වකුගඩු නරක් වුණොත් ඔබට දරන්න වෙන අතිවිශාල වියදම ගැන. ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම රැඳිලා ඉන්න. ඔබේ වකුගඩු කියන්නේ හරියට ඔබේ ගෙදර තියෙන වතුර ෆිල්ටර් එක වගේ දෙයක්. අපේ ලේවල තියෙන විස ඔක්කොම පෙරා හරින්නේ මේකෙන්. ෆිල්ටර් එක සවුත් වුණොත් අපිට ඒ වතුර බොන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේම තමයි වකුගඩු නරක් වුණොත් මුළු ඇඟම විෂ වෙන්න ගන්නවා. ඒ අත්විඳින වේදනාව වචන වලට පෙරලන්න මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මැෂින් එකක් මාර්ගයෙන් ලේ සුද්ධ කරන්න රෝහල් ගානේ රස්තියාදු නොවි ඉන්න නම් අද ඉඳන්ම මේ පියවර 7 අනුගමනය කරන්න. පළවෙනි පියවර. වතුර කියන්නේ හොඳම බෙහෙතක්. වකුගඩු වල ප්‍රධානම රාජකාරිය තමයි විස පෙරන එක. වතුර නැතුව කොහොමද ෆිල්ටර් කරන්නේ? ඔබ දවසට ලීටර් 2.5ක් 3ක් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕනේ. මේකට ලේසිම මිම්මක් තියෙනවා. ඔබ මූත්‍රා කරන විට ඒ වතුර වගේ සුදු පාටට හෝ ඉතලා කහ පාටට තියෙන්න ඕනේ. ඒක තද කහ පාට නම් ඒ කියන්නේ ඔබේ වකුගඩු හරිම අමාරුවෙන් වැඩ කරන්නේ කියන එක මතක තියාගන්න. දෙවෙනි පියවර තමයි ලුණු කන එක අඩු කරන එක. අපි ලුණු වැඩිපුර කනකොට රුධිර පීඩනය, ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වුණාම වකුගඩුවේ තියෙන ඊටාම සියුම් නහර පිපිරෙන්න ගන්නවා. ඒ නිසා වත් පිඟානට අමතර ලුණු දාගන්න පුරුද්ද අදම නවත්තන්න. ඒ වගේම ලුණු රසට තියෙන පැකට් කර කෑම ಜಾති සීමා කරන්න. තුන්වෙනි පියවර. ගොඩක් අය කරන ලොකු වැරද්දක්. වේදනානාශක පෙති හිතුමතේ බොන්න එපා. කොන්දරි දෙනවා කියලා, දන හිස රිදෙනවා කියලා ෆාමසියෙන් අහලා නසයිඩ්ස් වර්ගයේ වේදනානාශක දිගින් දිගටම බොන්න එපා. මේවා දීර්ඝකාලීන භාවිතය වකුගඩු නරක් වීමට ප්‍රධානම හේතුවක්. ඇඟේ අමාරුවට පැරසිටමෝල් පෙත්තක් ගැනීම සාපේක්ෂව ආරක්ෂිතයි. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න. හතරවෙනි පියවර. සීනි පාලනය. ලෝකයේ වකුගඩු අක්‍රිය වීමට අංක 1 හේතුව තමයි දියවැඩියාව. රුධිරයේ සීනි මට්ටම වැඩි වුණාම ඒක වකුගඩුවේ ෆිල්ටර් වලට හානි කරමින් ඒවා සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දානවා. ඒ නිසා ඔබේ සීනි මට්ටම පාලනය කරගන්න එක ඉතාම වැදගත්. පස්වෙනි පියවර. මූත්‍රා යන්න නොදී හිර කරගෙන ඉන්න එපා. වැඩක ඉන්නකොට, ගමනක් යනකොට මූත්‍රා බර හැදුනත් පැය ගණන් ඉවසන් ඉන්නවද? එහෙම කරන්න එපා. ඒන් මූත්‍රාශයේ බැක්ටීරියා වර්ධනය වෙලා ඒවා වකුගඩු දක්වා ගමන් කරලා බරපතල වකුගඩු ආසාදන ඇති කරන්න පුළුවන්. 6 වෙනි පියවර.